ලස්සන දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා රොනායා ප්ලාන් නර්සරි වෙතින් ඔන්න ඔයාලට. ඉතින් අද ලස්සන චූටි පැකේජ් එකක් අරන් එන්න හිතුණා. උදේම මල් ටික බලන්න ආවට පස්සේ ඔන්න ආයෙමත් වැස්ස චුට්ටක් පටන් අරගෙන කඩින් කඩ වහිනවා. ඉතින් වැස්සට මාරම ලස්සනට මල් ටික තියෙනවා. ඉතින් බලාගෙන ඉන්න ආස හිතෙන විදිහට මාරම ලස්සනයි. හිත නිවෙන තැනක් නේ ඉතින් අපි මල් කියලා කියන්නේ නේද? අපි ගොඩක් අය මල් හදන්නේ විනෝද ආස්වාදයට. එතකොට කම්මැලිකමට ගෙදර ඉන්නකොට එහෙම අය ඕන තරම් අපිට කතා කරනවා. ඉතින් ඔන්න මල් වලට ආස කෙනෙක්ට ලස්සන චූටි පැකේජ් එකක් අරගෙන එන්න හිතුණා. මේ තියෙන්නේ මල ගොඩාක් ලොකු වෙන ලස්සන බ්ලැක් බ්‍රවුන් සීඩ් එකක්. චූටි පැලයකුත් එනවා. ඔන්න මල මෙයාගේ පළවෙනි මල මේ ගානට තියෙනවා කියන්නේ මල් දෙකක් තුනක් පිපෙනකොට ගොඩාක් මල ලොකු වෙන වර්ගයක්. ඒ එක්කම තව තියෙනවා මැලේසියන් බ්ලැක් එකක්. ඒකෙත් මල් දෙකයි ලස්සන පොහොට්ටුවක් තියෙනවා. ඔන්න එයාවත් තියෙනවා. ඉතාමත් නිරෝගී ප්ලාන්ට් එකක්. ඔන්න එයාවත් තියෙනවා මේ පැකේජ් එකට. ඊට පස්සේ ඉන්නවා ෆෙලිසිටා. ෆෙලිසිටා කියන්නේ හරිම ලස්සන මලක්. පරණ වෙනවත් එක්කම මල බයි කලර් වෙනවා. ඉතින් හරිම ලස්සනයි. ඔන්න චූටි කොළේ ඉඳන්ම නිරෝගීව තියෙන පැලයක් එක. ඔන්න පොහොට්ටුවක් එක්ක මේ පුංචි පැකේජ් එක ඔයාලට රුපියල් 2800කට ගන්න පුළුවන්. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් 074 28 78 970 WhatsApp මැසේජ් එකක් දාන්න. ඒ එක්කම තව පැකේජ් එකක් තියෙනවා. ඉතින් අපි බලමු මේ පැකේජ් එකත් මොනවද තියෙන්නේ කියලා. ඉතින් ලස්සන මල් බලන්න ආස අයට තමයි ඔන්න මේ පැකේජ් එක. ඊට පස්සේ ඇන්තනීසියා ග්‍රීන්. ඇන්තනීසියා ග්‍රීන් කියන්නේ හරිම ලස්සන මල ටිකක් ලොකු වෙන වර්ගයක්. ගොඩාක්ම නෙවෙයි. ඒ එක්කම ලස්සන මෙන්න මේ වගේ කහපාට ඇන්තෝරියම් තියෙන එකම වර්ගයක් වෙන වැනිලා යෙලෝ කට් කරගන්නත් පුළුවන් ප්ලාන්ට් එකක්. ඔන්න එයාවත් තියෙනවා මේ පැකේජ් එකට. ඊළඟට මෙන්න මේ වගේ ලස්සන මල් ආසන්න ඉතාමත් නිරෝගී ලිලි පැලයක් තියෙනවා. ඒක මෙයා නම් බ්ලැක් සීඩ් එකක්. එයාගේ මලත් හරිම ලස්සනයි. නැනෝ බ්ලැක් වගේ හැඩයක් තමයි තියෙන්නේ. නැනෝ මල වගේ හැඩයක් තියෙන්නේ. ඔන්න ඉතින් මෙතන මේ පැල 4ක පැකේජ් එක ගන්න පුළුවන්. ඉතින් කැමති කෙනෙක් ඉන්නවා නම් 074 28 78 970 මගේ නම්බර් එකට මැසේජ් එකක් දාන්න. ඔන්න මෙන්න මේ වගේ ලස්සන ලිලි මල් බලන්න පුළුවන්. ඒකම ඔයාට ලස්සන ප්ලාන්ට් එකක් පෙන්නන්නම්. ලංකාවට අලුතින්ම ආපු චෙල්සි. මේ තියෙන්නේ මේ ළඟකදී ලංකාවට අලුතින්ම ආපු චෙල්සි. ඔන්න එයාගේ මලත් පෙන්නවුවා. ගිහිල්ලා එන්නම්.